ආයිබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද අපි අපේ YouTube channel එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගෙදරදීම රුලම් පාවිච්චි කරලා බෝ පැස්ට් එකක් හදාගන්න විදිහ ගැන. ඉතින් අපි බලමු අපේ බෝ පැස්ට් එකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය මොනවද කියලා. එහෙනම් ඉතින් අපි බලමු අපේ පැස්ට් එක හදාගන්න ඕන වෙන ද්‍රව්‍ය මොනවද කියන එක. ඉතින් පැස්ට් එක හදාගන්න අපිට ඕන වෙනවා රුලම් කෝප්ප 3ක්. ඊට පස්සේ මද රස්නෙන් තියෙන වතුර කෝප්පයක්. ඊට පස්සේ බිත්තර 3ක්, ඊළඟට සමනෙන් ලුණු නම් තේ හැන්දක් වගේ. ඊළඟට ඕනේ වෙනවා පොල් තෙල් හරි ඔලිව් තෙල් හරි. මෙතන ඔලිව් තෙල් ගන්න බැන්න නම් පොල් තෙල් ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපි ඩෝ එක අනනකොට මේසට ඉහ ගන්න හරි මේ විදිහට අපි හාල් පිටි ටිකක් පාවිච්චි කරනවා. මොකද මේ පාන් පිටි පාවිච්චි කරන්න නැති ඩෝ එක මේසෙ සමයට එලවෙන්න පුළුවන් හින්දා අපි හාල් පිටි පාවිච්චි කරනවා. ඉතින් අපි බලමු අපි ඩෝ එක කොහොමද අනාගන්නේ කියලා. හරි, එහෙනම් අපේ මේ පැස්ට් එක හදාගන්න අපි මේ විදිහට අපි අපේ රුලම් ටික දාගන්න ඕනේ මේ විදිහට අපේ මේසෙට. ඊට පස්සේ අපි මේකට ලුණු කුඩු මේ විදිහට පුංචි තේ හැඳි භාගයක් ඔය විදිහට එකතු කරගන්නවා. ඊළඟට අපි මේ විදිහට ටිකක් ඒක කලවම් කරගෙන අපේ බිත්තර 3 මේ විදිහට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපේ පොල් තෙල් ටික භාගයක් වගේ දාලා මේ විදිහට ටිකක් පනා ගන්න ඕනේ. ඊට පස්සේ අපි වතුර කෝප්පෙන් චුට්ටක් මේ විදිහට එකතු කරලා මේ විදිහට අපි මේ පිළිඩෝ එක ඔන්නෝම හොඳට අනාගෙන මේ විදිහට අපේ පිළිඩෝ එක හොඳට හදාගෙන අපේ පිළිඩෝ එක මෙහෙම පොලිතින් කවරකින් වහලා පැයක් විතර තියනවා. මේක පැයක් වගේ තිබ්බහම මේක පොඩි ඇදෙන ගතියක් එනවා. මේ ඇදෙන ගතිය ආවම අපිට තියෙන වාසිය තමයි මේක අපිට තුනී කරගන්නකොට මේක අපිට බොහොම පහසුවෙන් තුනී කරගන්න පුළුවන්. මේකේ ඇදෙන ගතිය ආවම මේ ඉන්නේ පැය දෙකකට පස්සේ අපි හදාගත්ත පැස්ට් ඩෝ එක. ඉතින් මේ අපේ පැස්ට් ඩෝ එක පැය දෙකකට පස්සේ ඔයගොල්ලෝ පේනවා පොඩි ඇදෙන ගතියක් මේකේ ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේ පැස්ට් ඩෝ එක ඔය විදිහට අරගෙන පොඩි කැලකොම කපාගෙන අපේ මේසෙට ඔන්නෝම හාල් පිටි ටිකක් දාගෙන අපි මේක අපි තුනී කරන්න පටන් ගන්නවා. මෙතින් අපේ තුනී කරගත්ත පැස්ටා ඩෝ එක මේ ඩෝ එක ඉතින් ගොඩක් තුනියට තමයි මේක අරගෙන තියෙන්නේ. ඉතින් අපි මේක මේ විදිහට කොන් වලින් කපාගෙන අඟලේ කොටස් වලට සමනින් මම තීරු පැස්ටා තීරු හොම කපා ගන්න ඕනේ. මේ විදිහට කොටස් වල කපා ගත්තයින් පස්සේ මෙන්න මේ විදිහට තමයි අපේ පැස්ටා තීරු ටික අපිට මෙහෙම පේන්නේ. ඉතින් අපේ පැස්ටා තීරු ටික ඉතින් මේ පැස්ටා තීරු අපිට මේ විදිහට මේ ඩෝ කටර් එකකින් උනත් අඟල් එකමාර කොටස් වලට කපන්න පුළුවන්. හැබැයි ඊට වඩා මේ වගේ පොඩි හැඩයක් තියෙන එකකින් අපේ මේ බෝ පැස්ට් එක මේ විදිහට කපා ගත්තා නම් ගොඩක් ඒක මේක පොඩි ලස්සන හැඩයකට මොම කපා ගන්න අපිට
පුළුවන්කම හම්බ වෙනවා. ඉතින් ඔන්නෝම කොටස් අපේ පැස්ටා එක මම කපා ගන්න ඕනේ. හරි මේ තියෙන්නේ මම හදාගත්ත අපේ පැස්ටා කොටස් ටික. ඉතින් අපි මේකෙන් බෝ පැස්ට් එකක් හදන විදිය ඉස්සර පෙන්වන්න. සාමාන්‍යයෙන් අපිට මේ විදිහට මේසේ තියලා ඔහොම තද කරලා බෝ හැඩි පැස්ට් එකක් ඔහොම හදා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට එහෙම නැතුව මේ විදිහට මේක මැද්දෙන් ওই විදිහට නමලා මෙහෙම දෙපැත්තෙන් ටිකක් තද කරලා මෙහෙම හද කරලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අපිට මේ වගේ බෝ හැඩ අපිට ගොඩක් මෙහෙම මැද්දෙන් නමලා මෙහෙම තියලා තද කරලා මෙහෙම බෝ හැඩේ හරියට ගන්නවා. ඉතින් අපි මේ ටික මේ විදිහට බෝ හැඩ ටික හදාගමු. හොඳයි මේ දින අපේ හදාගත්ත බෝ පැස්ටා රිසෙට් එක. ඉතින් මේ බෝ පැස්ටා ටික පේනවා ඇති අද තිබ්බ රස්නේ දෙසගුණෙත් එක මේක හොඳට වේලලා තියෙනවා පැය දෙකක් තුනක් ඇතුළත. ඉතින් අද අපි අපේ බෝ පැස්ටා එක සංග්‍රහ කරන්න යන්නේ තම්බල වැදගත්ත බිත්තරත් එක්ක චිලි ටොමැටෝ සෝස් එකත් එක්ක තමයි අපි මේ පැස්ටා එක අපි හදන්නේ. ඉතින් අපේ පැස්ටා සෝස් එකට මොනවද ඕන වෙන්නේ කියලා අපි දැන් බලමු. මුලින්ම අපිට මේකට ඕන වෙනවා අපේ තම්බල වැදගත්ත බිත්තර ටික, ඊළඟට ලුණු කුඩු, ඊට පස්සේ තක්කාලි සෝස් ටිකක්, ඊළඟට මේ තම්බලා ලෙලි ගහලා මේ බ්ලෙන්ඩර් කරපු තක්කාලි ටිකක් ඕන වෙනවා. ඊට පස්සේ චෙරි ටොමැටෝ ටිකක් ඕන වෙනවා. මේ චෙරි ටොමැටෝ එක නම් අත්‍යවශ්‍යත් නැහැ. ඊළඟට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, බටර් හෝ මාගරින්, ඊට අමතරව බටර් හෝ මාගරින් වලට අමතරව අපි පොල් තෙල් හෝ ඔලිව් තෙල් උත්පාදනය කරන්න පුළුවන්. ඊළඟට ලුණු සහ සුදු ලුණු වගේම මෙතන වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ඔරිගානෝ. දැන් අපි සෝස් එක හදමු. අපේ පෑන් එකත් දැන් රත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේ බටර් එක එකතු කරන් පස්සේ තෙල් ටිකකුත් මේකට පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි බීලුණු සහ සුදු ලුණු ටික මේ විදිහට එකතු කරගන්න ඕනේ. ටිකක් වෙලා මේක මේ විදිහට ඊට පස්සේ අපි මේ විදිහට අපි ටිකක් මේක මත ගන්න අරින්න ඕනේ. ඊට අපි ගම්මිරිස් කුට්ටි ටික එකතු කරනවා. ඊළඟට මිරිස් කුට්ටි ටික එකතු කරනවා. ඊළඟට අපි ඔරිගානෝ ටිකත් මේකට මේ විදිහට එකතු කරලා අපි තක්කාලි ටික මේ විදිහට එකතු කරලා මේක විනාඩි 5ක් විතර මේ විදිහට සෝස් එක තරමක් හිඳලා තින්නේ. එහෙනම් අපි මේ විදිහට අපේ චෙරි තක්කාලි ටික කොහොම
එකතු කරගන්නවා. ඒ වගේම අපි තක්කාලි සෝස් ටිකත් මේ විදිහට මිශ්‍ර කරගන්න ඕනේ. ඊළඟට අපේ ලුණු කුණු ටිකක් ඊළඟට අපේ තක්කාලි වල තියෙන මේ ඇඹුල් රහ අඩු වෙන්න කැමති නම් සීනි ටිකක් අපිට ওই විදිහට එකතු කරගන්න පුළුවන්. මේ විදිහට ටිකක් කලවම් කරලා ඊළඟට අපි සම්මත වැදගත් විතර දෙකත් මේ විදිහට පරිස්සමට මේකට දාගන්නවා. දැන් අපි තක්කාලි සෝස් එක මේ විදිහට සකස් කරගන්නවා. හරි අපි දැන් මේක මේ විදිහට ලිපෙන් බාගමු. මේ අපේ පැස්ටා ටික අපි තම්බ ගමු. අපේ වතුර එකත් දැන් පුතුරනවා. ඉතින් මේ තෙල් ටිකක් එකතු කරගෙන ලුණු ටිකකුත් ඔහොම එකතු කරලා මේ පැස්ටා ටික පරිස්සමට ඔහොම එකතු කරගන්නට ඕනේ. බොහොම පරිස්සමෙන්. හරි මේ විදිහට මේක තැම්බෙනකන් විනාඩි 5ක් වගේ තැම්බෙනකන් තියන්න ඕනේ. අපි පැස්ටා එක සෝස් එකට කලවම් කරගමු. මේ විදිහට අපි පැස්ටා සෝස් එකෙන් භාගයක් එකතු කරගන්නවා. ඊළඟට අපි පැස්ටා ටිකත් ඔය විදිහට එකතු කරගෙන හරි අපි දැන් මේකට මේක කලවම් කරගෙන දෙපින් බා ගන්න. හරි දැන් මේක දැන් කලවම් වෙලා නම් ඉවරයි. අපි මේකට අපි දෙපින් බා ගමු. ඔන්න තිනවා අපි හදාගත්ත අපේ පැස්ටා එක. ඉතින් අපි මේ පැස්ටා එක බලලා මේ වගේ පැස්ටා එකක් ඔයගොල්ලෝ ගෙදරදීම හදලා අපිට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපි channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලාත් ආරාධනා කරනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු.